හොඳයි. පසුගියේදී මා විසින් නිකුත් කරන ලද වීඩියෝ එකෙන් පසුව කීප දෙනෙක්ම ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරමින් WhatsApp මැසේජ් යොමු කරලා තිබුණා. හරිද? දැන් ඒවට සමහරක් ඒවට උත්තර දෙන්න බෑ. පුළුවන් ඒවට උත්තර දෙන්න සමහරක් ඒවා නීත්‍යානුකූල නැති ප්‍රශ්නත් අහලා තිබුණා. ඒ අතරේ දැනටමත් ෆාමසි කෝස් කරන නමුත් SLMC එකේ ලියාපදිංචි වෙලා නැහැ කියලා කියනවා කමක් නැද්ද කියලා අහලා තිබ්බා කෙනෙක්. ඇත්තටම ෆාමසි කෝස් කියලා එකක් නැහැ. සුදුසුකම්ලත් ඖෂධ වේදිකයෙකු වෙන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම SLMC එකේ ලියාපදිංචි වෙන්න ඕනි. එම නිසා අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් තවදුරටත් ප්‍රමාද නොවි SLMC එකේ ආධුනික ඖෂධ වේදිකයෙකු එහෙම නැත්නම් ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් වශයෙන් ලියාපදිංචි වෙන්න. SLMC එකේ ලියාපදිංචි වුණොත් විතරයි බාහිර ඖෂධ වේදී විභාගයට පෙනී සිටින්න පුළුවන් වෙන්නේ. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා. SLMC එකේ ලියාපදිංචි වූ දින සිට අනිවාර්යයෙන්ම වසර දෙකක් ෆාමසි එකක ඉන්න ඕනද කියලා අහලා තිබුණා. ඒකට උත්තරේ තමයි නීත්‍යානුකූලව නම් එම පුහුණුව ඔයාලා ලබා ගන්න ඕන. ඔබට සහාය ලබා දීමට එකග වූ ඖෂධ වේදී මහතාගෙන් මහත්මියගෙන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඊළඟට අහලා තිබුණා SLMC එකේ ලියාපදිංචි වුණාට පස්සේ වෙනත් කෝස් කරන්න බැරිද කියලා අහලා තිබුණා. ඇත්තටම ඔයාලා SLMC එකෙන් ආධුනික ඖෂධ වේදිකයෙකු වශයෙන් ලියාපදිංචි වීම සඳහා ලබා දී ඇති උපදෙස් තේරුම් ගන්න උත්සාහ කරන්න. එයාලා බලාපොරොත්තු වෙන්නේ ෆාමසි එකෙන් වසර දෙකක් සම්පූර්ණ කාලීනව පුහුණුවක් ඔයාලා ලබා ගන්න ඕන කියන එක තමයි. ඒ හින්දා එක පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි. ඊළඟ විභාග ගාස්තු ගැනත් අහලා තිබ්බා. ඒ ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් වශයෙන් ලියාපදිංචි සඳහා දීලා තියෙන නිවේදනයේ කියලා තියෙන මොකක්ද දන්නවද? ඒ වගේ සඳහන් කරලා තියෙන්නේ ආධුනික ඖෂධ වේදිකයෙකු වශයෙන් ලියාපදිංචි වීම සඳහා SLMC එකකින් අය කරන ලබන ගාස්තුවයි. විභාග ගාස්තු කාලෙට සංශෝධනය කරන හින්දා ඒක හරියටම කියන්න බෑ. නමුත් විභාග ගාස්තු අය කරන්නේ SLMC එකකින් නෙවෙයි විභාගයේ පවත්වන CMCC එකෙන් තමයි අය කරන්නේ. ඊළඟට මම මේ වීඩියෝ එකේ කියලා තිබුණා නේද? බදුල්ලාවට පදිංචයට සුදුසුකම් ෆාමසි කෙනෙක් අවශ්‍ය පහසුකම් ඒ කියන්නේ සුදුසුකම් ෆාමසිස් කෙනෙක්ගේ සහාය අවශ්‍ය නම් WhatsApp මැසේජ් එකක් දාන්න කියලා. මම එහෙම කිව්වේ මම දන්න අය ඉන්න නිසා. හරිද? මම බදුල්ලාවට පදිංචයට අවශ්‍ය නම් ඖෂධ වේදිකයෙකුගේ සහාය ලබා දෙන්න පුළුවන් යයි සඳහන් කළේ. මා දන්න සුදුසුකම් ඖෂධ වේදිකයෙක් සිටින නිසායි. නමුත් ඔබ පදිංචි ස්ථානයට ආසන්නයෙන් නැති හෝ ඔබට පහසු ෆාමසියට ගොස් එහි සේවය කරන ඖෂධ වේදිකාගේ සහාය ලබා ගන්න ඔයාලට පුළුවන්. ඔයාලා ගිහලා ඒගොල්ලෝ ඉල්ලීම කරොත් ඒගොල්ලෝ උදව් කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඒ ෆාමසි එකේම ඔයාලට පුහුණුවක් ලැබලා හොඳ සුදුසුකම් ලබා ගන්න. ඊළඟට ඔයගොල්ලන්ට දෙන්න ඕන උපදේශ තමයි මේ ඔයගොල්ලෝ ඔන්ලයින් ආරහන මේක ලියාපදිංචි වෙන්න තියෙන්නේ. ඒ ලියාපදිංචි වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ දීලා තියෙන උපදේශ පත්‍රිකාවක් තියෙනවා කියවන්න කියලා. ඒක අනිවාර්යයෙන් කියවලා බලන්න. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ආයුධපත් යොමු කිරීමට පෙර මේ විස්තර පත්‍රිකාව කියවන්න කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒකෙන් කියන්නේ ඔබගේ පුහුණුව බාහිර ඖෂධ වේදිනිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී තිබිය යුතු අතර
ඔහුගේ ඇයගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සක්‍රීයව තිබිය යුතුයි යනවා. ඒ කියන්නේ සමහරෝගේ වෛද්‍ය සභාවේ ලියලා නැත්නම් SLMC එකේ ලියාපදිංචි වෙලා නැත්නම් ඒක බලංගු නැහැ කියන එකයි කියන්නේ. ඒ වගේම ඔබගේ පුහුණුව බාර බාහිර ඖෂධ වේදිකවරයා හෝ ඖෂධ වේදිනිය අභ්‍යන්තර ඖෂධ වේදිකවරයෙකු හෝ වෛද්‍යවරියක් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචි නැත්නම් ඔහු ඇය විශ්‍රාම ගැන තිබිය යුතුයි. අදාළ ලිපි ලේඛන සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතුය. ඒකේ කියන සමහරක් අය රජයේ හෝ වෙනත් තැනක සේවය කරන නමුත් ඒගොල්ලෝ බාහිර ඖෂධ වේදිකව සුදුසුකම් ලබාගෙන තියෙන්න පුළුවන්. නමුත් එහෙම කෙනෙකුට ඔයාලට අත්සන් කරන්න බෑ. ඔයාලා පුහුණු වීමක් ලබා දෙනවා කියලා එකකට කිසිම අත්සන් කරන්න බෑ. මොකද එයාලා එහෙ සේවය කරන නිසා. එහෙම අය විශ්‍රාම ගියාට පස්සේ එයාලට පුළුවන් කියලායි කියන්නේ. ඊළඟට එක කියලා තියෙනවා එම ඖෂධ වේදිකවරයාට ඖෂධ වේදිකවරියට වසරක් ඇතුළත පුහුණුව සඳහා අත්සන් තැබිය හැක්කේ ආධුනික ඖෂධ වේදීන් 6 දෙනෙකු සඳහා පමණි කියලා කියනවා. ඒ කියන්නේ ඒ ඖෂධ වේදික ඔයාලා පළාතේ ෆාමසි එක වල ගිහලා බැලුවම ෆාමසි සුදුසුකලත් ෆාමසික්ස් කෙනෙක් ඉන්නවා නම් එයා සමහරට එක්කෙනෙක් දෙනෙකුට අත්සන් කරලා තියෙනවා. නමුත් එයාට පුළුවන් 6 දෙනෙකුට අත්සන් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒකත් බලමු ඒගොල්ලෝ අදාළ වර්ෂයේ හැටියට සඳහන් කරන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා පමණයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කාලේ අවසන් වුණාට පස්සේ ඕන තවත් ඒගොල්ලන්ට 6 දෙනෙකුට අත්සන් කරන්න පුළුවන් කියලා කියනවා. මේ කරුණු සම්පූර්ණ කරගන්න විතරයි ඔයාලට මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ අයදුම්පතක් ඉදිරිපත් කරන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම සුදුසුකම්ලත් ෆාමසිස්ට් කෙනෙක් හොයාගන්න කියන එකයි ඒකේ බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ කියන්නේ. ඔන්නේ නෝටිස් එකක් මම මේකේ දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් කියවලා බලන්න. හරිනේ. ඊට අමතරව ඔගොල්ලෝ සම්මුඛ පරීක්ෂණයේදී ගෙනියන්න ඕනි ඩොකියුමන්ට්ස් මොනවාද? ගෙවිය යුතු ගාස්තුව මම කරන විභාග ගාස්තු නෙවෙයි අයින්ලා තියෙන ඒගොල්ලෝ ඇප්‍රැන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් වශයෙන් ලියාපදිංචි වෙන්න ඕනි ගාස්තුවේ සඳහන් කරලා තියෙනවා කියලා. ඔන්න ඒ ටිකත් මේකේ තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවාද කියලා තියෙනවා. ඒ ටිකත් ඔයගොල්ලෝ බලා ගන්න. ඒ සුදුසුකම් ටික නැවත ඉංග්‍රීසි භාෂාවෙන් දාලා තියෙනවා. ඔන්ලයින් දරා කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලාත් මේකේ කියලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ තවත් විශේෂ දෙයක් තමයි මතක් කරගන්න. ගොඩාක් අයට වර්ධින තරක් තමයි. ඒකේ ඔයගොල්ලෝ SLMC එකේ ලියාපදිංචි වෙලා ඇප්‍රැන්ටිස් ෆාමසිස්ට් හැටියට සහතිකය ගත්තට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම CMCC එකට ගිහිල්ලා ඒ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුබද්ධය තමයි ඒක පීඨලා තියෙන්නේ. එතෙන්ට කියලා ඔයගොල්ලන්ට තියෙනවා ඒ කියන්නේ ගයිඩ්ලයින් බුක් එකක්. ඒ කියන්නේ උපදේශ පොතක් සහ රෙකෝඩ් බුක් එකක් තියෙන. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලබා ගන්න ඕන. මොකද ඒ රෙකෝඩ් බුක් එක දෙන වෙලාවේ ඒගොල්ලෝ ඒකේ දින මුද්‍රාව ගහනවා. ඒක ඔයාලට විභාගයට පෙනී සිටින අවස්ථාවේදී වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගයිඩ්ලයින් පොත සහ රෙකෝඩ් බුක් එක ගන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් SLMC එක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඇප්‍රැන්ටිස් ෆාමසිස්ට් සර්ටිෆිකේට් සහතිකයක් දෙනවනේ. ඒගොල්ලෝ අස්සක් කරලා සහතිකයක් දෙනවා. ඒ සහතික අරගෙන සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකේ ඒ කියන්නේ මේක තියෙන විශ්වවිද්‍යාල කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අනුබද්ධව තමයි ඒක පීඨලා තියෙන්නේ. එතනට කියලා මේක ඉදිරිපත් කරාම ඒගොල්ලෝ ගාස්තුවක් අය කරගෙන ඕගොල්ලන්ට දෙනවා ගයිඩ්ලයින් එක මාර්ග උපදේශ පොතක් සහ ඒ කියන්නේ ගයිඩ්ලයින් සහ රෙකෝඩ් බුක් එකක් දෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම ලබා ගන්න බව විශේෂ සඳහන් කරන්න. මොකද ගොඩාක් අය ඇවිල්ලා SLMC එකේ රෙජිස්ටර් වුණාට පස්සේ රෙකෝඩ් බුක් එක ගන්න. නමුත් ඒක රෙකෝඩ් බුක් එක දෙන වෙලාවේ ඒගොල්ලෝ දින පුද්‍රාව ගහලා තමයි අස්සක් කරලා දෙන්නේ. එතකොට ඕගොල්ලෝගේ අර අපි කිව්වාට වසර දෙකක් පූර්ව සම්පූර්ණ වුණාට පස්සේ ඕගොල්ලෝ විභාගයට යන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේදී මේක බලපාන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අමතක කරන්න නැතුව ඒ රෙකෝඩ් බුක් එකත් ඔයාලා අරගන්න. හරිද? හොඳයි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඇති කියලා. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සමහරක් අය අහලා තිබුණු ප්‍රශ්න කීපයක් තිබ්බා. ඒවට මට උත්තර දෙන්න බෑ. මොකද නීති අනුකූල උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහලා තිබුණේ. කෙසේ වෙතත් ඊට අමතරව ඔයගොල්ලන්ට අර සමහරක්ගේ ප්‍රශ්න වලට මේක උත්තරේ තියෙනවා. මොකද ඒගොල්ලෝ තව කෙනෙක් විතර අහලා තිබුණා මේ එයාලට උසස් පෙළ විභාගයේදී රසායන විද්‍යාව නෑ. නමුත් ඕපන් යුනිවර්සිටි එකේ එයාලට මේ විද්‍යා උපාධියක් තියෙනවනේ. ඒක එහෙම ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කියලා මේ උපදෙස් වල තියෙනවා. ඕපන් යුනිවර්සිටි එකේ විද්‍යා උපාධියක් කරනවා නම් ඒගොල්ලෝ බාහිරව ඒතකොට ඒක කෙමිස්ට්‍රිත් එක්කනේ කරලා ඇත්තේ. ඕපන් යුනිවර්සිටි හෝ වෙනත් පෞද්ගලික
එහෙම රසායන විද්‍යාව ඇතුළේ තියෙනවා නම් ඒක කරන්න පුළුවන් කියලා මේ උපදෙස් වල තියෙනවා. මම මේ විශේෂයෙන් කලින් සඳහන් කළේ මේ උසස් පෙළ කරලා දකින්න ළමයින්ටනේ. නමුත් එහෙම නැති අයටත් කරන්න පුළුවන්. ඊට අමතරව තමයි තවත් අහලා තිබුණා මේ දැන් මම අර කිව්වනේ තවත් විභාග කරන්න පුළුවන් කියලා. දැන් එක්සලන්ට් ෆාමසි බාහිර ඖෂධ වේදී විභාගය කරාට පස්සේ ඔයාලට පුළුවන් කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන දැනට තව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක උපාධිය ෆාමසි උපාධියකුත් දෙනවා. නමුත් මේ සුදුසුකම තියෙනකොට ඔයාලට පුළුවන් මේ විභාගයටත් වෙරී සිටින්න. ඒ හින්දා දැන් මම හිතනවා ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට මේකේ උත්තර ලැබෙන්නේ නැති කියලා. තවත් ගැටලු තියෙනවා නම් කියන්න. නමුත් මම ඊට වඩා ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් කළා තිබුණා. ඒ සේරටම නීති අනුකූල උපදෙස් දෙන්න පුළුවන් දේවල් මේ පහුගිය කාලේ තිබ්බ දේවල්. නමුත් ඒවා මොකුත් ඉදිරියට කරන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මොකද මේ ගෙඩියට ප්‍රතිපත්තිය නීතිමය ප්‍රතිපත්තියේ ගොඩාක් දුරට අපි මේ ෆාමසිස් කෙනෙක් ඇටියට බලාපොරොත්තු මොකද්ද? ෆාමසිස් කෙනෙක් වුණාම ඕගොල්ලෝ රැකියාව වගේම රෝගීන්ට සහනයක් වෙන්නත් ඕනේ. ගොඩක් අය ෆාමසි නැති කතන්දර අහලා තිනවා. ඒක හරියන්නේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන. නැත්තම් ඔය දැන් ගොඩක් ගිහිල්ලා බලන්න ෆාමසිල ඉන්න අය අර වෛද්‍යවරයා ලියන තුඩුව කියවට විතරයි යාලා දන්නේ. නමුත් ඒ ඖෂධ ගැන යම්කිසි ඒකේ තියෙන බලපෑම් මොනවද, සයිඩ් ඉෆෙක්ට් මොනවද, මේ පිළිබඳව ගොඩක් අවබෝධයක් ඒ අයට නැහැ. ඒ වුණ හදිසියෙන් පේෂන්ට් කෙනෙක්ද අපි ගොඩක් දන්නවා වෛද්‍යවරු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියුවාට පස්සේ යාලාට ඔය තියෙන සිරක වේර සංඛ්‍යාවත් එක්ක සමහරලාට සියලුම දේවල් විස්තර ගන්න බෑ. ගොඩක් දුරට රෝගීන් කියලා වෛද්‍යවරයෙක් ගොඩක් දේවල් අහන්නේ නැහැ. මේ ටික ගන්නද කියලා අහන සමහර එයා ෆාමසියට යනවා. එයාට ඒක අමතක වෙනවා. ඊට පස්සේ ෆාමසි ටික අසත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ ඒ කියන්නේ විසුද්ධ කරලත් අය සහ ඒ කෙසේ මේ කරන ෆාමසිස් කෙනෙක් ඉන්න ඕනේ. ඒකට තමයි එයාට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි ෆාමසි එකේ ඉන්න ඖෂධ වේදිකාට අමතරේ ෆාමසි සේවය කරන්න පුළුවන් වෙන්නේ ඇප්‍රෙන්ටිස් ෆාමසිස් කෙනෙකුට විතරයි නීති අනුකූල. ඒ කියන්නේ එයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ පුහුණු වෙන ඖෂධ වේදිකෙකු වශයෙන්. ඒ කියන්නේ ආධුනික ඖෂධ වේදිකෙකු වශයෙන්. ඒ ඉන්න ගමන් ඔයාගේ පුහුණුව ලබා දෙනවා කියන මාස්ටර් ෆාමසිස්ගේ අධීක්ෂණයට ඔයගොල්ලන්ට පුළුවන් ඖෂධ නිකුත් කිරීම වගේ දේවල් කරන්න සහාය ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඒ හින්දා ඒකත් හොඳට මතක තියාගන්න. රෙජිස්ටර් වුණාට පස්සේ මම වෙනත් දේවල් කරනවාද කියලා කිව්වොත් ඔයාලට අවශ්‍ය සුදුසුකම් ලැබෙන්නේ. ගොඩක් අය අද වෙලා තියෙන්නේ මොකද්ද? කොහේ හරි ක්ලාස් එකකට ගිහිලා සටහන් ටික පාඩම් කරලා විභාග පාස් වෙනවා. නමුත් ෆාමසියට ගියාම වැඩ කරන්න බෑ. සහ එයාලට අත්දැකීම් නැහැ. නමුත් එහෙම ෆාමසි එක ඔයගොල්ලෝ පූර්ණ කාලීනව ඉන්නවා නම් ඔයාලට පුහුණුව ලබා දෙන ඖෂධ වේදිකා යටතේ පුහුණුව ලබා ගන්නවා නම් ඔයාලට හොඳ අත්දැකීමක් ලැබෙනවා. ඒ වගේම ඔයාලට උපරිම දක්ෂතාවය ලබාගෙන තවත් රැකියාව අවස්ථා උදා කරගන්න පුළුවන් වෙනවා. අද සුදුසු කරලත් ෆාමසිස්ට්ලාට ඕන තරම් ඉල්ලුම් තියෙනවා. මම දන්න තරමින් මම පදිංචි මේ ප්‍රදේශයේ පවා ගොඩාක් ෆාමසි වලට සුදුසු කරලත් ඖෂධ වේදිකෙක් නැතුව ඒගොල්ලෝ ගැටලු වලට බෝඩ දීලා ඉන්නේ. ඒගොල්ලෝ නිතර හොයනවා සුදුසු කරලත් ඖෂධ වේදිකෙක්. ඒ හින්දා ඔයාලා සුදුසු කරලා ලබාගත්තොත් ඉදිරියේදී තෝ වෙන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් දැනට ඉන්නවනේ ෆාමසිනේ කියන්නේ අපි කිව්වොත් එහෙම රජේ රෝහල කෝ රජය ආයතනයක වැඩ කරන කෙනෙක් එයා රිටයර් වුණාට පස්සේ එයාට සේවය කරන්න පුළුවන් කාලේ සීමිතයි. නමුත් ඔයාලා තරුණ අය ඉන්නේ. ඒ හින්දා ඔයාලට හොඳ ගමනක් තියෙනවා. හරියට සුදුසුකම් ලබාගෙන උඩත් දෙයක් කරනවා. අනිත් එක හැම වෙලේම ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන්න ඕන සහ ඔයගොල්ලන්ට ආසාවක් තියෙන්න ඕන. මේක ඉගෙන ගන්න ඕන. හරි දැනුමක් ලබා ගන්න ඕන. විභාගේ පාස් වීම විතරක් නෙවෙයි මේ පිළිබඳ හොඳ දැනුමක් ඔයාලට තියෙනවා නම් ඔයාලට සෑහෙන වගේ ජීවිතයටත් වටිනවා. ඉදිරියේදී ඔයාලා රැකියාව හොයන්න ඉස්සලා ඔයා හොයාගෙන රැකියාව අවස්ථාව එනවා. ඔයාලා දක්ෂ වුණොත්. ඒකත් මතක තියාගන්න. මම සියලු දෙනාටම සුබ පතනවා. ඔයාලා පුළුවන් ඉක්මනට ලියාපදිංචි වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න. මොකද මම කියලා තියෙනවා ලියාපදිංචි වුණු දවසේ ඉඳන් අවුරුදු 2ක් ගියොත් තමයි ඔයාලට මේ බාහිර ඖෂධ වේදී විභාගෙට පෙනී සිටින්න පුළුවන් වෙන්නේ.